සර් චාල්ස් ස්පෙන්සර් චැප්ලින් නොහොත් චාලි චැප්ලින් කියන්නේ ලෝක සිනමාවේ බිහි වූ සුවිශේෂී විශිෂ්ටතම හාස්‍ය රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔහු අධ්‍යක්ෂකවරයෙක්, තිර රචකයෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක්, වේශ නිරූපණ ශිල්පියෙක්, පසුතල නිර්මාණ ශිල්පියෙකු ලෙසද නිහඬ සිනමාව කලාත්මකව පෝෂණය කරන්න දායක වෙලා තිබෙනවා. ඔහුගේ චිත්‍රපට ජීවිතය වසර 50කට අධික කාලයක් වෙනවා. එම කාලය නිහඬ සිනමා යුගයේ සිට කතානාද චිත්‍රපට යුගය දක්වා විහිදෙනවා. චාලි චැප්ලින් 1913 දී ඇමරිකාවට පැමිණ 1914 දී කිස්ටෝන් චිත්‍රාගාරය සමග එක් වෙලා මේකින් අ ලිවින් නම් චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙනවා. මොහු ප්‍රේක්ෂකයා අතර වඩා ජනප්‍රිය වන්නේ 1914 දී ඔහු රඟපෑ ද ට්‍රෑම්ප් චිත්‍රපටය හරහායි. මොහු මෙම චිත්‍රපටයේ රඟපෑ පාදඩයාගේ චරිතය මිනිසුන් අතර ජනප්‍රිය වන්නේ ඒ සඳහා ඔහු භාවිතා කළ එල්ලා හැලෙන කලිසම, ඇඟට හිරවුණු උඩුකබාය, බස්තම, තොප්පිය, විශාල සපත්තු, තාරාවකුමෙන් ගමන් විලාශය, උඩු රැවුල නිසායි. මොහු මෙම ස්වරූපය බොහෝ නිර්මාණවලදීද භාවිතයට ගත්තා. ඔහු 1921 දී නිර්මාණය කළ ද කිඩ් චිත්‍රපටය හාස්‍ය සහ වේදනාව මුසු වූ සංවේදී නිර්මාණයක් වුණා. 1925 දී නිර්මාණය කළ ද ගෝල්ඩ් රෂ් චිත්‍රපටය ජීවිතයේ ගැටගසා ගැනීමට දරන උත්සාහය නිරූපණය කරනවා. මෙම නිර්මාණයන් දෙකම හාස්‍ය උත්පාදන සිනමාවේ සම්භාව්‍ය කෘතීන් ලෙස හැඳින්වෙන්නේ. 1930 වන විටත් කතානාද සිනමාව බිහි වී තිබුණත් චාලි චැප්ලින් විසින් නිහඬ සිනමාවේ සුන්දරත්වය තව දුරටත් පවත්වාගෙන ගියා. 1931 දී ඔහු නිර්මාණය කළ සිටි ලයිට් චිත්‍රපටය ඊට උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්. මෙම චිත්‍රපටය තුළින් ප්‍රේමය සහ පරිත්‍යාගය පිළිබඳවද ධනවතුන්ගේ මතුපිට ජීවිතයත් දුප්පතුන්ගේ දුෂ්කර ජීවිතයත් අතර ඇති ඝට්ටනය පෙන්වනවා. 1940 දී ඔහු නිර්මාණය කළ ද ග්‍රේට් ඩික්ටේටර් චිත්‍රපටය තුළ ඇඩෝල්ෆ් හිට්ලර්ගේ මතවාදී විවේචනයට ලක් කරනවා. මෙම චිත්‍රපටය චාලි චැප්ලින්ගේ පළමු කතානාද චිත්‍රපටය ලෙසයි හැඳින්වෙන්නේ. 1952 දී නිර්මාණය කළ ලයිම් ලයිට් නමැති චිත්‍රපටය සඳහා ඔහුට ඔස්කාර් සම්මානයද හිමි වෙනවා. නමුත් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමේ ප්‍රමාදයක් හේතුවෙන් 1973 දී තමා මෙම චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කිරීම වෙනුවෙන් ඔහුට එම සම්මානය හිමි වන්නේ. මෙම චිත්‍රපටය කලාකරුවෙකුගේ ජීවිතය මුල් කරගෙන නිපදවා ඇති අතර බොහෝ දෙනා මෙම චිත්‍රපටය හඳුන්වන්නේ චැප්ලින් නිහඬ යුගයේදී මුහුණ දුන් අභියෝග, වේදිකා ජීවිතය, ජනප්‍රියතාවය අඩුවීම පිළිබඳව චැප්ලින්ගේම ආත්ම ප්‍රකාශයක් ලෙසයි. මොහුගේ චිත්‍රපටිවල විශේෂත්වය වන්නේ හරවත් මතවාදයක් අන්තර්ගත වීමයි. 1926 දී වෝනර් බ්‍රදර්ස් චිත්‍රපටගාරය විසින් විටාෆෝන් නැමැති ක්‍රමය හඳුන්වා දීමත් සමග එහි ප්‍රතිඵලයක් ලෙස 1927 දී වෝන් සමාගම විසින් ද ජෑස් සිංගර් නමින් චිත්‍රපටයක් නිර්මාණය කළා. එය ලෝකයේ ප්‍රථම හඬ හා රූපය ඇතුළත් සිනමා පටය ලෙස සැලකෙනවා. මේ ආකාරයට නිහඬ සිනමා යුගයේ අවසන් වන අතර කතානාද සිනමා යුගය ආරම්භ වන්න පටන් ගන්නවා. අද මේ තොරතුරු වලින් ඔයාලගේ දැනුමට යමක් එකතු වුණා නම් මේ වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අවශ්‍ය නම් මගේ YouTube channel එකත් මතක ඇතිව subscribe කරලා තියාගන්න.